සුබ දවසක් ඉතින් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මැමත් අලින්ගේ පරිණාමය ගැන. ඉතින් අපි ගොඩ දෙනෙක්ට මතක් වෙන දෙයක් තමයි මැමත් අලි කිව්වහම අපි පොඩි කාලේ බලපු Ice Age කියන කාටුන් එක. ඉතින් ඒ කාටුන් එකේ මම අපි කතා කරන මැමත් අලි ඉන්නවා. ඉතින් ඒ කාටුන් එක හදලා තියන්නේ මේ මැමත් අලි පාදයක් කරගෙන. ඉතින් වර්තමානයේ ගොඩබිම ජීවත් වෙන විශාලම සත්වයා අප්‍රිකානු අලිය. ඉතින් ගොඩබිම ජීවත් වෙන මෙම හස්තියන් අද අප්‍රිකාවේ සහ ආසියාවේ පැතිරී සිටිය අතීතයේ මුළු ලෝකේ පුරාම පැතිරලා ඉඳලා තියෙනවා. ඉතින් වර්තමානයේ ජීවත් වෙන ඇතුන්ගේ ආදිතමය ලෙස හඳුන්වන්නේ මොයිරුතේරියෝ කියන සත්ත්ව විශේෂය. එදා ඉඳන් මේ වනතෙක් අලියතුන්ගේ පරිණාමය සත්ත්ව විශේෂ 350කට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා කියලා ඉඳලා තියෙනවා කියලා අපිට දැනගන්න සාක්ෂි ලැබෙනවා. ඉතින් ඒ අතරින් වර්තමානයේ ජීවත් වෙන අලියතුන්ට ළඟින්ම නෑකම් කියන්නේ අද අපි මේ කතා කරන මැමත් අලි. ඉතින් මෙම මැමත් සත්ත්ව කොට්ටාසයන් අවසන් වරට මෙම පෘථිවියෙන් වඳ වී ගොස් තිබෙන්නේ ලෝම් මැමත් එහෙම නැත්නම් වූලි මැමත් කියන සත්ත්ව කොට්ටාසයෙන්. ඉතින් එම සත්ත්ව කොට්ටාසය විතරක් නෙමෙයි මේ ලෝකෙ ඉඳලා තියෙන්නේ. එතකොට ඊට කලින් මැමත් කොට්ටාස ඉඳලා තියෙනවා. ඉතින් අවසන් වරට මෙම පෘථිවියෙන් නැත්නම් මෙම ලෝකයෙන් වඳ වෙලා ගිහිල්ලා තියෙන්නේ මෙම ලෝම් මැමත් කියන එහෙම නැත්නම් වූලි මැමත් කියන මැමත් කොට්ටාසය. ඉතින් මෙම වූලි මැමත් කියන සත්ත්ව කොට්ටාසය වඳ වී යාමේ කතාපුවත හරිම කනගාටුදායකයි. ඒ වගේම හරිම දුක්බරයි. ඉතින් අද අපි කතා කරමු මෙම මැමත් සත්වයින් කොහොමද නිර්මාණය වුනේ? ඒ කියන්නේ පරිණාමය වුනේ කොහොමද? මොවුන් වඳ වී ගියේ කොහොමද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වැඩිහිටියන්ට සහ කුඩා ළමුන්ට ඉතාමත් වැදගත් වීඩියෝ එකක් මේ වීඩියෝ එක. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝ එකේ අවසාන තප්පරය වෙනතෙක් අපිත් එක්ක. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙම අලියතුන්ගේ පරිණාමය ප්ලියෝසීන යුගය දක්වා දිව යනවා. ඒත් අලියතුන් අයත් වන ප්‍රොපොසයිඩියා කියන ගෝත්‍රය මීට වසර මිලියන 55කට පමණ පෙර සිටයි පැවතිලා තියෙන්නේ. ඉතින් එම අවධියේදී මෙම පෘථිවියේ පැවතිලා තියෙන්නේ මහද්වීප දෙකක් පමණයි. එම මහද්වීප දෙක තමයි යුරේසියාව සහ ගොඩ්වානාලන්තය කියන්නේ. ඉතින් මෙම මහද්වීප අතර පැවති තෙතිස් නම් සාගරයේ ප්‍රොපොසයිඩියාවන් මුලින්ම හටගෙන තියෙනවා. ඉතින් වර්තමානයේ අලියතුන්ට සමානකම් කියන පළමු සත්වයා ජීවත් වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකා වාසිත ප්‍රදේශවල. ඉතින් වසර මිලියන 5කට පමණ පෙර සිට අලියතුන් විශේෂ 350කට වැඩි සංඛ්‍යාවක් සිටියා. අද වන විට ඉතිරි වෙලා තියෙන්නේ ආසියාතික අලි හා අප්‍රිකානු අලි විශේෂ දෙක පමණයි. ඒ අතරින් ආසියාතික අලින්ද ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. ඉතින් ආසියාතික අලි කියන්නේ මෙම ලංකාවේ ජීවත් වෙන අලි විශේෂයට. ඉතින් මොවුන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා දැනට. ඉතින් මෙම මැමත් සත්වයන් මිහිපිට පහළවන්නේ මීට වසර මිලියන 3කට පමණ පෙර යුරෝපය ආශ්‍රිත ප්‍රදේශවල. ඉතින් මැමත් සත්තුන්ගේ ආදිතමය ලෙස සැලකෙන මැමතස් රුමානස් කියන සත්ව කොට්ටාසය යුරෝපයෙන් පරිණාමය වෙලා චීනය දක්වා පැතිරී ගොස් තිබෙනවා. මැමතස් ටොගොන්තෙරි කියන මැමත් විශේෂය මීට වසර මිලියන 1.8කට පමණ පෙර පරිණාමය වෙලා නැගෙනහිර ආසියාවේ පැතිරිලා ගොස් තිබිලා තියෙනවා. ඔවුන් මීට වසර මිලියන 1කට පමණ පෙර ආසියාවෙන් උතුරු ඇමරිකාවටද සංක්‍රමණය වෙලා තියෙනවා. මෙම මැමත් සත්වයින්ගේ ඇඟේ ලෝම තිබිලා නැහැ කියලා අපට සාක්ෂි හම්බ වෙනවා. කොහොම වුණත් උතුරු ඇමරිකාවට සංක්‍රමණය වුණු මැමත් සත්වයින් පසුව දකුණු ඇමරිකාව දක්වාද ව්‍යාප්ත වෙලා තිබෙනවා. මැමතස් කොලොම්බිය ලෙස හඳුන්වන සත්ව කොට්ටාසය වර්තමානයේ පවතින කොලොම්බියාව ආශ්‍රිත ප්‍රදේශවල තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ ආකාරයට මෙම මැමත් සතුන් මේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තිබෙනවා. අපි අද කතා කරන මැමත් සත්වයින්ගේ අවසානය වුණු ලෝම් මැමත් එහෙම නැත්නම් වූලි මැමත් කියන සත්වයින් මීට වසර ලක්ෂ 4ක් ලක්ෂ 8ක් අතර කාලයේදී සයිබීරියාව ආශ්‍රිත හිම කාන්තාරවල තමයි ජීවත් වෙලා තිබිලා තියෙනවා කියලා සාක්ෂි හම්බෙන්නේ. මෙම වූලි මැමත් එහෙම නැත්නම් අපි කියන ලෝම් මැමත් සත්වයින්ගේ තිබූ විශේෂත්වයක් තමයි අධික සීතලෙන් සහ රස්නෙන් ආරක්ෂා වීමට ඔවුන්ට ඉතා ඝන ලෝම ඇඟ පුරා තිබිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඉතා ඝන ලෝම තට්ටුවක් තමයි මොවුන්ගේ
ඇඟ පුරා තිබිලා තියෙන්නේ මොවුන්ගේ ආරක්ෂාවට. මෙම මැමත් සතුන් වඩාත් සමීපකම් දක්වලා තියෙන්නේ වර්තමානයේ ජීවත් වෙන අප්‍රිකානු අලින්ට. ඉතින් එම සතුන් මීටර් 3 සිට 3.7 දක්වා උසකින් සමන්විත වී තිබුණා. ඒ අඩි වලින් ගත්තොත් අඩි 10ත් 12ත් අතර වී තිබුණා. ඉතින් ඔවුන්ගේ බර ගත්තොත් බර කිලෝග්‍රෑම් 5500ත් 7300ක් පමණ වෙලා තිබුණා. ඒ ටොන් වලින් ගත්තොත් ටොන් 6ත් 8ත් අතර අගයක් තමයි අරන් තියෙන්නේ. ඉතින් මෙම මැමත් සතුන්ගේ ගැහැණු සහ පිරිමි කියන දෙකොට්ටාසයටම දල යුගල බැගින් පිහිටා තිබුණා. ගැහැණු සතුන්ගේ දල යුගලය අඩි 6ක් වූ අතර පිරිමි සතුන්ගේ දල යුගලය අඩි 9ක් පමණ වුණා. මෙම සත්ත්ව විශේෂ තෘණ ආහාරයට ගත් අතර ඒ කියන්නේ මෙම සතුන් ගස්වල පොළු, හොළ, පොතු ආහාරයට ගත් අතර ඔවුන් දවසකට ආහාර රාත්තල් 700ක් පමණ ආහාරයට අරන් තිබුණා. ඒ කිලෝ වලින් ගත්තොත් කිලෝ 350ක් පමණ වෙලා තිබුණා. සාමාන්‍යයෙන් මෙම මැමත් සතෙකුගේ ආයුෂ කාලය වන්නේ වසර 50-60ත් අතර කාලය තමයි. ඉතින් ඔහොම කාලය ගෙවිලා යනකොට පෘථිවියේ අයිස් යුගයක් නිර්මාණය වීමට පටන් අරන් තිබුණා. මෙම අයිස් යුගයේ එම කාලයේ ජීවත් වූ සතුන්ට ඉතාමත් අභාග්‍ය සම්පන්න එකක් වුණා. මේ නිසා විශාල සත්ත්ව කොට්ටාසයකට වඳ වී යාමට සිද්ධ වුණා. ඊට හේතුව ඔවුන් ආහාරයට ගන්න ආහාර සහ ජලය වැනි දේවල් නොමැතිවීම. ඒ වගේම අධික සීතල. ඉතින් වසර 1,15,000කට පෙර සිට වසර 10,000ක් දක්වා මෙම අයිස් යුගය මෙම පෘථිවිය කියන්නේ මෙම ලෝකයේ පැවතුණා. ඒ නිසා මැමත් සතුන්ද ක්‍රමයෙන් වඳ වී යාමට පටන්ගෙන තිබුණා. මෙම අයිස් යුගයෙන් දිවි ගලවා ගැනීමට සමත් වෙන්නේ සයිබීරියාවේ ජීවත් වූ ලොම් මැමත්. එහෙම නැත්නම් ඌලි මැමත් කියන සත්ත්ව කොට්ටාසය. ඔවුන් දිවි ගලවා ගැනීමට සමත් වන්නේ ඔවුන්ගේ ඇඟේ තිබුණු ඝන ලොම් කබාය නිසා. ඒ කියන්නේ ඔවුන්ගේ ඇඟේ තිබුණු ඝන ලෝම තට්ටුව නිසා තමයි ඔවුන් දිවි ගලවා ගැනීමට සමත් වෙන්නේ. මෙම මැමත් සත්තුන්ට ආහාර සහ ජලය නොමැති වීම නිසා මොවුන් ජලය සොයාගෙන විශාල දුරක් ගමන් කරන්න පටන්ගෙන තිබුණා. ඉතින් අයිස් යුගයේ අවසානයේදී ග්ලැසියර් සාගරය සමග මුසු වීම නිසා ජල මට්ටම වැඩි වී පෙළක් ගොඩබිම්ද ජලයෙන් යටවීමට පටන් අරන් තිබුණා. ඉතින් මෙම හේතුව නිසා ඇලදොලවල තිබූ මිරිදිය වලට කරදිය මුසු වීම නිසා සතුන්ට ජලය පානය කිරීමට නොහැකි තත්ත්වයක් හටගෙන තිබුණා. මෙම හේතුව නිසා මැමත් සතුන් ආහාර හා ජලය නොමැති වීම විශාල ප්‍රමාණයක් මිය යාමට හේතු වුණා. ඒ කියන්නේ මෙම මැමත් සතුන්ට ආහාර සහ ජලය නැති නිසා මොවුන් මිය යාමට පටන්ගෙන තිබුණා. ඉතින් එම සතුන්ගෙන් කොටසක් මෙම වේදනාවල් දරාගෙන ඉතුරු වුණා. එහෙත් ඔවුන්ද වාසනාවන්ත උනේ නැහැ. ඉතින් මීට වසර 8,000 5,000ත් අතර කාලයේදී මෙම විපතෙන් ඉතුරු වූ මැමත් සතුන් උතුරු අර්ධගෝලයේ ඇලස්කා වාසිත ප්‍රදේශවල ජීවත් වෙලා තියෙනවා. ඉතින් මෙම කාලයේදී අපගේ මානවයා දඩයම් කරන මට්ටමට දියුණු වී තිබූ නිසා මෙම මැමත් සත්වයින්ද ඔවුන් දඩයම් කර ඇති බවට සාක්ෂි හමු වී තියෙනවා. මැමත් සතුන් 158 දෙනෙක් ඇඳ ඇති ගුහාවක් ප්‍රංශයෙන් හමු වී තිබෙනවා අපිට. ඒ කියන්නේ මෙම මැමත් සතුන් 158 දෙනෙක් ඇඳ තිබෙන ගුහාවක් අපිට ප්‍රංශයෙන් හමු වෙනවා. මේ හඳුන්වන්නේ රූෆික් නෙක් ගුහාව නමින්. මෙහි ඇඳ ඇති රූප වසර 13,000ක් පමණ පැරණි බවයි අපට වාර්තා වෙන්නේ. ඉතින් මෙම හේතුන් නිසා මානවයන් මැමත් සතුන් දඩයම් කර ඇති බවට අපට දැන ගැනීමට පුළුවන්. අවසන් මැමත්ලගේ සාක්ෂි හමුවන්නේ ඇලස්කාව ආශ්‍රිත දූපත් වන රැන්ගිල් දූපතෙන්. ඉතින් මෙම මැමත් අලි රංචු වශයෙන් ජීවත් වුණත් අවසානයේදී මොවුන්ට තනියම ජීවත් වීමට සිද්ධ වුණා. ඉතින් මෙම දූපතේ තිබූ ජලයටද කරදිය මුසු වීම නිසා ඉතුරුව සිටි අවසාන මැමත් සත්වයාද මීට වසර 4,000කට පමණ පෙර බීමට ජලය නොමැතිව මිය ගොස් තිබුණා. ඉතින් ඔන්නෝම තමයි අද වීඩියෝ එක නිමා වෙන්නේ. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට දැනගත යුතු කරුණු විශාල ප්‍රමාණයක් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ගේ අදහස පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳට ලයික් කරන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න වැදගත් වෙයි කියලා තුනක් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට නොටිෆිකේෂන් එක ළඟටම දෙන්න ගන්න ඕන නම් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගලන්ට notification එකක් මාර්ගයෙන් එනවා. ඉතින් අදට අපි ගිහින් එන්නම්. හැමෝටම තෙරුවන් සරණයි.